A level තාක්ෂණ වේදික සඳහා විද්‍යා විෂය ධාරාවේ එන ගණිතයේ කොටස අමාරුද නෙච්චර. ඔව් ඇත්තටම අමාරුයි. හැබැයි අමාරු ඒක හරියට පිළිවෙලට ඉගෙන ගත්තේ නැත්තම්. ඒ කියන්නේ ඔයා ගණිතයේ කොටස පිළිවෙලට මුලින් ඉඳන් චූටි මූලධර්මයේ ඉඳන් අවසානයේ දක්වා උසස් පෙළ මට්ටම දක්වා ඉගෙන ගත්තොත් ඔයාට ගණිතයේ කොටසේ පේපර් එකේ තියෙන ප්‍රශ්න වලට හරියට උත්තර ලියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දැම්මම ලෑස්ති වෙන්න පල්ලෙහැම තැන ඉඳන් ඉහළම තැන දක්වා පියවරෙන් පියවර ඉගෙන ගන්න. ඒක තමයි අපි කරන්නේ. අපි SAT වල එන වර්ගඵලයේ පරිමාව පාඩම සරලම කොටසේ ඉඳන් සංකීර්ණම කොටස දක්වා ඔයාව එක්කියා. ඒ හින්දා ඔය අපිත් එක්ක රැඳිලා ඉන්න. බලන්න පළවෙනි කොටස වර්ගඵලයේ පරිමාව කතා කරනකොට අපිට අතාරින්න වැරගයක් තමයි ඒකක. ඒකක කියන කොටස. ඒකක. ඒකකවලදී මෙතන අපිට හම්බ වෙනවා දිගමනින ඒකකය. දිගමනින ඒකකේ කතා කරාට පස්සේ ඒකේ දිගමනින ඒකක අවස්ථා කීපයකින් හම්බ වෙනවා. ඒ කියන්නේ කුඩා ඒවා. අපි සාමාන්‍ය මෙතනදී අපිට හම්බ වෙනවා මිලිමීටර්, සෙන්ටිමීටර්, මීටර් කියන අවස්ථාව. මේකේ අතරමැදට තව වුණා මොකද්ද? ඩෙසිමීටර් උත් හම්බ වෙයි. හැබැයි අපිට මේ ටික හම්බ වුණාම මේ ටික පරිවර්තනය කරගන්න පුළුවන් වෙන. ඒක හරිම සරලයි. අපි දන්නවා මිලිමීටර් 10ක් 1 සෙන්ටිමීටර් එකයි. සෙන්ටිමීටර් 100ක් 100යි සෙන්ටිමීටර් මීටර එකයි. 1යි මීටර. ඔන්න ඔය දේ අපි දන්නවා චූටි දෙයක්. හැබැයි සමහර වෙලාවට මේකෙදී අපි අනා ගන්නවා. මේකෙදී අපි නා ගන්නවා. ඒ නිසා මේක අපි හරියට දැනගන්න. ඉස්සරම අපි හිතමු අපිට 1 මීටර තියෙනවා මිලිමීටර වලින් අහනවා කීයද කියලා. 1 මීටර කියන්නේ මිලිමීටර කීයක්ද? ඇහුවොත් තමන්ම අවුල් වගේ. හැබැයි අපි දන්නවා මීටර එකක් ඇතුලේ 1 මීටර ඇතුලේ තියෙනවා සෙන්ටිමීටර් 100ක්. ඒ හින්දා 100ෙන් වැඩි කරනකොට මේක සෙන්ටිමීටර වෙනවා. 100ෙන් වැඩි කරාම සෙන්ටිමීටර වෙනවා. අපිට 1 සෙන්ටිමීටර එකක් ඇතුලේ දන්නවා අපි මිලිමීටර් 10ක් තියෙනවා කියලා. ඒ හින්දා මේ ශක්තික 10ෙන් වැඩි කරාම අපිට මිලිමීටර කියලා හම්බ වෙනවා. ඒ කියන්නේ 1 වැඩි කිරීම 100 වැඩි කිරීම 10 මිලිමීටර. එතකොට මීටර එකක් කියන්නේ 1 වැඩි කිරීම 10 3 වෙනි බලයයි මිලිමීටර. 10 3 වෙනි බලයයි මිලිමීටර. අපිට එහෙම හදාගන්න පුළුවන්. ඒ විදිහටම අපිට කිව්ව සෙන්ටිමීටර එකක් ඇතුලේ මීටර කීයක් කියලා නැත්නම් මිලිමීටර 1 මිලිමීටර නැත්නම් 2 මිලිමීටර කියන්නේ මීටර කීයක්ද? මීටර වලින් දක්වන්නේ. ඒ කියන්නේ අපි දන්නවා 2 මිලිමීටර එකක් මීටර සෙන්ටිමීටර කරන්න බෙදන්න වෙනවා 10. එතකොට හම් වෙන්නේ සෙන්ටිමීටර වලින්. සෙන්ටිමීටර වලින් තමයි අපිට උත්තරේ හම් වෙන්නේ. මෙන්න මෙයාව අපිට සිද්ධ වෙනවා 2 මිලිමීටර 10ෙන් බෙදුවාම අපිට හම් වෙන්නේ සෙන්ටිමීටර. සෙන්ටිමීටර එකක් 100ෙන් බෙදුවාම අපිට හම් වෙනවා මොනවාද? මීටර එකක්. එතකොට අපිට හම් වෙනවා 2 බෙදීම 10 3 වෙනි බලයයි මීටර කියලා. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් මේක වෙන විදිහකින් 2 වැඩි කිරීම 10 ඍණ 3 වෙනි බලයයි. ඍණ 3 වෙනි බලයයි මීටර කියලා අපිට ලියා ගන්න පුළුවන්. පැහැදිලි? ඒ බලමු ඊළඟට මොකක්ද කතා කරන්න තියෙන්නේ? ඊළඟට අපිට කියනවා වර්ග ඒකකයක. වර්ගඵලය মানে වර්ග ඒකක. වර්ග ඒකක වලදී අපිට මිලිමීටර වර්ග එහෙම නැත්නම් වර්ග මිලිමීටර. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මොනවාද? සෙන්ටිමීටර වර්ග. වර්ග සෙන්ටිමීටර. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා වර්ග මීටර. අපිට මේ ටිකේ මෙයාලා අතර තියෙන සම්බන්ධතාවය උදාහරණයක් ගමු. අපිට තියෙනවා 0.5 මිලිමීටර වර්ග හදලා දෙන්න කියනවා. මොනක්ද? සෙන්ටිමීටර නෙමෙයි මීටර වලට. එකපාරම අපි මෙතෙන්ට හරින් මීටර වලින් දක්වන්න. මෙන්න මෙතනදී අපි මොකද්ද කරන්නේ? අපි දන්නවා 5 වර්ග මිලිමීටර කියන්නේ මිලිමීටර වැඩි කිරීම මිලිමීටර. එතකොට අපි දන්නවා 1 මිලිමීටර සෙන්ටිමීටර කරන්න 10ෙන් බෙදන්න ඕනේ. මේකත් 10ෙන් බෙදන්න. එතකොට අපිට හම්බ වෙනවා මෙතන මොකද්ද? සෙන්ටිමීටර වර්ග කියලා. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් 0.5 බෙදීම 10 දෙවනි බලය
සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් තියෙන එක අපිට ලියා ගන්න පුළුවන් සෙන්ටිමීටර් වැඩි කිරීම සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් එකක් මීටර් කරන්න cm බෙදන්න. ඒ හින්දා මෙයාලා දෙන්නම cm බෙදන්න. වට පැහැදිලි. මේක පියවරෙන් පියවරට මේ ක්‍රම අනුගමනය කරලා ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඕනෑම ඒකකයක් ලේසියෙන් පරිවර්තනය කරන්න ඒකකයේ දිහා බලලා. කාගේවත් පොත් කියව දඟලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් බලන්න මොකක්ද වෙන්නේ? 1 2 3 4. ඒ කියන්නේ මෙතන 2 10 6 වෙනි බලයයි මීටර්. අපිට මේක ලියා ගන්න පුළුවන් කොහොමද? 0.5 වැඩි කිරීම 10 ඍණ 6 වෙනි බලයයි මීටර් කියලා ලියා ගන්න පුළුවන්. 25යි මීටර වර්ග. අහනවා අපෙන් වර්ග මිලිමීටර වලින් කීයද කියලා. 25යි වර්ග මීටර කියන එක අපෙන් අහනවා වර්ග මිලිමීටර කීයද කියලා. කොහොමද අපි හොයාගන්නේ? අපි දන්නවා 25 වර්ග මීටර කියන එක මීටර වැඩි කිරීම මීටර. අපිට මේ 1 මීටරයක් සෙන්ටිමීටර කරන්න මොකද්ද කරන්න වෙන්නේ? cm වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ මීටරේ වැඩි කරන්න ඕන cm ආපහු මීටරේ වැඩි කරන්න ඕනේ ca. ඒ කියන්නේ අපිට හම්බ වෙනවා එතන මොනවාද? සෙන්ටිමීටර වර්ග කියලා. ඒ කියන්නේ අපිට ලියා ගන්න පුළුවන් 25 වැඩි කිරීම 10 4 වෙනි බලයෙන් 2 4. 4 වෙනි බලයයි සෙන්ටිමීටර වර්ග කිය. මට මේක ඊළඟට මිලිමීටර කරන්න එකපාරම යන්න ඕන. දැනට මෙහෙම තේරුම් ගන්න. ඔයාට ඕන එකපාර දාන්න 10 කීවෙනි බලයේද? සාව දෙකක් වුණාම 10 6 වෙනි බලයේ මිලිමීටර. අපිට පුළුවන්. හැබැයි දැනට තේරුම් ගන්න සෙන්ටිමීටර කියලා. සෙන්ටිමීටර කීයක්ද වෙන්නේ? සෙන්ටිමීටර ඒවා දෙකක් කියනවා. මේක 10න් වැඩි වුණාම මිලිමීටර වෙනවා. ආයෙත් සෙන්ටිමීටර එකක් 10න් වැඩි වුණාම මිලිමීටර වෙනවා. ඒ කියන්නේ අපිට හම්බ වෙනවා මෙයා වර්ග මිලිමීටර කියලා. එතකොට අපිට හම්බ වෙනවා මෙයා 10 4 වෙනි බලයයි ඒක ඇතෑරිලා 25 වැඩි කිරීම 10 4යි 2යි 6යි 10 6 වෙනි බලයයි මොනවාද? මිලිමීටර වර්ග. මිලිමීටර වර්ග. වැඩේසේ ඔය විදිහට තමයි අපිට හදාගන්න වෙයි. පරිමාව ගැන කතා කරන්න ගියාම පරිමාව කියන්නේ ඝන. ඒ කියන්නේ අපිට හම්බ වෙන පරිමාවේදී ඝන මීටර, සෙන්ටිමීටර ඝන, ඊළඟට මිලිමීටර ඝන කියන අවස්ථා ටික හම්බ වෙනවා. අපේ මේ පාඩමේදී ওই ටික අපි කතා කරනවා. මීට අමතරව මොනවාද? ලිටර් සහ මිලිලීටර් කියන එක ටික ගැන කතා කරනවා. ලීටර් හා මිලිලීටර්. මේවා අතර තියෙන සම්බන්ධය ගැන තමයි අපි දැන් කතා කරගෙන යන්නේ. අපි දන්නවා අපි හිතමු ප්‍රශ්නයක් තියෙනවා අපිට ඝන මීටර් 5ක්. 5යි ඝන මීටර් අපිට අහනවා මොන අවශ්‍යද? දෙන්න අපිට මිලිමීටර් වලින්. මිලිමීටර් කීයද? ඝන මිලිමීටර් කීයද? අපි දන්නවා දැන් අපි දන්නවා මොකද්ද? 5යි මීටර් එකක් එකපාරම මොනා කරන්නද කියද්ද? මිලිමීටර් කරන්න ගියොත් 10 කීයෙන්ද වැඩි වෙන්න ඕනේ? 10 3 වෙනි බලයකින් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තව එකක් අපි හදන්න ගියොත් මෙයා 10 3 වෙනි බලයෙන් 3 දෙනෙක් ඉන්නේ හින්දා මෙයා 10 3 වෙනි බලය. ඒ කියන්නේ අපිට හම්බ වෙනවා මේක සුළු කරගත්තට පස්සේ මිලිමීටර් ඝන කිය. ඒ කියන්නේ අපිට කියා ගන්න පුළුවන් 5 වැඩි කිරීම 10 3යි 6යි 9යි. 9 වෙනි බලයයි මිලිමීටර් ඝන කියලා අපිට හදාගන්න පුළුවන්. ඔයා දැන් මේ ගැන පොඩ්ඩක් දන්න නිසා ඔයාලයි මටයි මේ ප්‍රශ්නේ ලේසියෙන් හදාගන්න පුළුවන්. මොකද මුල ටික අපි පිළිවෙලකට කතා කරගත්ත නිසා. right. අපි ඊළඟට යම් 0.25යි මිලිමීටර් ඝන. ඝන මිලිමීටර් කියන එක අපෙන් අහනවා අපට අවශ්‍ය වෙනවා දානක හදාගන්න ඝන මීටර වලට. ඝන මීටර වලින් පරිවර්තනය කරගන්න වෙනවා. මේ අවස්ථාවේදී අපි දැනට දන්නවා 0.25 මිලිමීටර කියන්නේ මේකේ තියෙන්නේ මිලිමීටර වැඩි කිරීම මිලිමීටර වැඩි කිරීම මිලිමීටර කියන එක තමයි ඝන මිලිමීටර කියන්නේ. මිලිමීටර එකක් මීටර කරන්න අපිට බෙදන්න වෙනවා 1000. 1000 කියන්නේ 10 3 වෙනි බලය. 10 3 වෙනි බලය. 10 3 වෙනි බලය. ඒ කියන්නේ අපිට 0.25 බෙදුවනම් 10 9 වෙනි බලයෙන් අපිට හම්බ වෙනවා මොනවාද? ඝන මීටර වලින් උත්තරේ. ඒ කියන්නේ අපිට මේක ලියා ගන්න පුළුවන් 2.5 වැඩි කිරීම 10 ඍණ 9 වෙනි බලයයි මීටර ඝන කියලා.
ලීටර් එකක් සමාන වෙනවා 1000යි මිලිලීටර් වලට. මිලිලීටර් 1000කට සමාන වෙනවා. ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000. මෙන්න මේ එකයි මිලිලීටර් සමාන වෙනවා කීයකටද? එකයි සෙන්ටිමීටර් ඝනවල. ඝන සෙන්ටිමීටර් එකට සමාන වෙනවා. අපිට ඝන මීටර් 5ක් තිබ්බොත් 5යි ඝන මීටර් කියන එක අපෙන් ඇහුවොත් මොනවායින්ද? මිලිලීටර් නෙමෙයි ලීටර් කීයක්ද? ලීටර් වලින් කොච්චරද? ලීටර් කීයක්ද? අපිට ඉස්සරවම සිද්ධ වෙනවා මෙන්න මේ 5යි ඝන මීටර් කියන එක නා 5 හදාගන්න වෙනවා ඝන සෙන්ටිමීටර් වලට. ඒ කියන්නේ අපි දන්නවා සෙන්ටිමීටර් එකක් කියන්නේ බෙදන්න වෙනවා වැඩි කරන්න වෙනවා මීටර් එක කීයෙන්ද? cm වැඩි කරන්න වෙනවා. ඒ වගේ ඒවා තුනක් කියන්නේ අපිට මෙයා වැඩි කරන්න වෙනවා 10 6 වෙනි බලයකින්. 10 6 වෙනි බලයකින් වැඩි කරන්න වෙනවා. එතකොට මෙයා එනවා ඝන සෙන්ටිමීටර් කියලා. ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් 5 වැඩි කිරීම 10 6 වෙනි බලයක් කියන්නේ මෙතන තියෙනවා මිලිලීටර් කොච්චරක්ද? මිලිලීටර් තියෙනවා 5 වැඩි කිරීම 10 6 වෙනි බලයයි මිලිලීටර්. මිලිලීටර් කියලා ප්‍රමාණයක් තියෙනවා. පරිමාව මිලිලීටර්. ඊට පස්සේ අපිට මෙයා ලීටර් කරගන්න නම් ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000. අපිට මෙයාව 5 වැඩි කිරීම 10 6 වෙනි බලය බෙදුවොත් 10න් අපිට හම්බ වෙනවා ලීටර් ගානක්. මෙතන බින් 3ක් තියෙන නිසා අපිට මේකේ 3ක් අයින් කරා. ඒක අපිට හම්බ වෙනවා 5 වැඩි කිරීම 10 3 වෙනි බලයයි ලීටර් කියලා උත්තරේ. ඔව්. ඔයාලට මේ විදිහට මේ පාඩම් මාලාව එකින් එක තියරි කොටස් ටික වෙනම කතා කරලා. ඒ වගේම මේ පාඩම් මාලාවට අදාළ සියලුම විස්තරාත්මක ගැටලු විසඳීම් අපේ ෆිසිකල් පන්ති හා ඔන්ලයින් පන්ති වලදී සිද්ධ වෙනවා. ඔයා ඒවට සහභාගී වෙන්න පහත තියෙන WhatsApp නම්බර් එකට ඔයාගේ මැසේජ් එක යොමු කරලා